පැය ගණන් පිට යනන්න නැතුව කඩේටත් වඩා රසට සුපිරිම එළවලු රොටියක් හදාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. අපි නම් බලමු රසට සැරට සුපිරියටම මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට පාන් පිටි ටිකක් පෙනේරකින් හලාගෙන ඒක පාචනයකට දාලා මේ විදියට ලුණු ඒ වගේම බිත්තර එකතු කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක හොඳින් දී කරගන්න ඕන. ඔයාලා මේක දී කරගනිද්දී අතින් දී කරගන්න. එතකොට තමයි කැටි හිටින්නේ නැති වෙන්න හොඳට දී කරගන්න පුළුවන් ඉන්නේ. ඒත් කැටි තියෙනවා නම් පෙනේරකින් එහෙම නැත්නම් ටිකක් ලොකු හිල් තියෙන දැලකින් හලලා අරගන්න. එතකොට ලස්සනට අපිට මේක හදාගන්න පුළුවන්. ඔයාලට මේක තවත් ලීසියෙන් හදාගන්න පුළුවන් බ්ලෙන්ඩර් කප් එකකට දාලා මේ ඔක්කොම හොඳින් බ්ලෙන්ඩ් කරගත්තොත්. ඊට පස්සේ මම මේ විදියට මේකට අවශ්‍ය අල මිශ්‍රණය ලෑස්ති කරගන්නවා. මම දැන් තෙල් ටික රත් කරගෙන ඒකට තලාගත්ත ඉංග්‍රීසි සුදු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳ සුවඳක් එනකන් ටික වෙලාවක් හොඳින් රත් කරගන්න ඕන. මේ ඉංග්‍රීසි සුදු ලුණු වලින් සුපිරිම රසක් අපේ අල මිශ්‍රණයට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කපාගත් අම මිරිස් ඒ වගේම කරපිංච සහ ලොකු ලුණු එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදියට හොඳින් ටෙම්පරාදු කරගන්න ඕන. ලොකු ලුණු පුළුවන් තරම් පුංචියට කපා ගන්න. එතකොට අපිට අල මිශ්‍රණය හදාගන්න ලීසි. දැන් මම මේ විදියට මේකට මාළු එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මාළු දාගන්න. මොකද මේ එළවලු රොටියක් කියලා කිව්වට මම මේකට මාළුත් එකතු කරගන්නවා. සමහර වෙලාවට බිත්තරක් දාගන්නවා රෝල්ස් එකේ වගේ. ඉතින් ඔයාලට කැමති විදිහකට ඒව වෙනස් කරගන්න පුළුවන්. මාළු ටිකක් දාගත්තන් පස්සේ දැන් මම මේ විදියට මේකට කෑලි මිරිස් එකතු කරගන්නවා. මම ටිකක් සැරට කන්න හින්දා වැඩිපුර ටිකක් දාගන්නවා. ඔයාලට අවශ්‍ය සැර අනුව මේ දේවල් එකතු කරගන්න. ඊට පස්සේ ගම් මිරිස් කුඩු කහ කුඩු සහ ලුණු කුඩු එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න මේ වෙලාවේදී. ඉතින් ඔයාලා මෙතනදී ලුණු එකතු කරගන්නකොට ටිකක් පරිස්සමෙන් දාගන්න. සැමන් දාගන්නවා නම් සැමන් වලත් ලුණු තියෙනවා. අල තඹ ගන්නකොටත් අපි අල වලට ලුණු දාගෙන තමයි තඹගන්නේ. ඒ හින්දා මේ වෙලාවේදී පරිස්සමට ලුණු දාගන්න. දැන් මේ විදිහට අල ටිකත් එකතු කරගෙන මම මේක හොඳින් පොඩි කරගන්නවා. මම කලින්ම පොඩි කරගත්තේ හින්දා මේක කලවම් කරගන්න ගොඩක් ලේසි. ඊට පස්සේ එක පැත්තකින් තියලා මම මේ විදියට අපේ එළවලු රොටියට අවශ්‍ය රොටිය හදා ගන්නවා. මේ විදියට බැටර් ගත්තන් පස්සේ පුළුවන් තරම් මේක හොඳට තුනී කරගන්න. එතකොට අමු ගතියක් නැති වෙන්න අපිට මේක පුච්ච ගන්න පුළුවන්. මම මේ විදියට පෑන් එක පුරාම අපේ රොටිය දා ගන්නවා. එතකොට ලස්සනට ලොකුවට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක දාගත්තන් පස්සේ මේක වේලිගෙන එද්දිම ඔයාලා මේක ලිපෙන් අයින් කරගන්න. මොකද උනට වඩා කර වුණොත් අපිට මේක ලස්සනට නවා ගන්න බැරි වෙනවා. අර ලාවට තෙත ගතියක් තියෙද්දිම මේක එළියට අරගන්න. දැන් මම මේ විදියට අපි හදාගත්ත අපේ අල මිශ්‍රණය එකතු කරගන්නවා. මේක එකතු කරගෙන ඉද්දි ගොඩක් එකතු කරගන්න එපා. එතකොට නිකන් එළවලු රොටිය ප්‍රෙග්නන්ට් වෙලා වගේ තියෙනවා. ඒ හින්දා ලස්සන ප්‍රමාණයකට ලස්සන හැඩයකට එන්න මේක දාගන්න. අල මිශ්‍රණය දාගත්තන් පස්සේ මම මේ විදියට මේක හොඳට නවා ගන්නවා. ටිකක් අද කරලා ලස්සනට එන්න නවා ගන්න. රොටිය තුනී වෙන්න ටිකක් ලොකුට හදාගත්තොත් අපිට එළවලු රොටිය හදාගන්න ගොඩක් ලීසි. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට කලින් කිව්වා පාන් පිටි එක පෙනේරකින් හලලා අරගන්නේ කියලා. ඒකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් ඒවයි ගොල්ලෝ ඉන්නවා. එතකොට ගොල්ලෝ ටික අයින් වෙනවා. ඊට අමතරව සුදු පාට චූටි පණුව මේ සමහර පාන් පිටි වල ඉන්නවා. එතකොට උණුත් අයින් කරගන්න පුළුවන්. ඒ වගේම කැටි අයින් කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි මම පෙනේරකින් මේක හලලා අරගන්නේ කියන්නේ. දැන් මම මේ විදියට පාන් පිටි ටිකක් ගාගෙන මේක හොඳට නවාගෙන තද කරගෙන සීල් කරගන්නවා. ඒ පාන් පිටි එකත් මම බැට් එකේම තමයි අරන් තියාගත්තේ ටිකක්. එතකොට ලීසිනේ. ඒකත් ඒ විදිහට හදාගත්තන් පස්සේ අපිට තියෙන්නේ දැන් මේක පුච්ච ගන්න. මම මේ විදිහට ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන මේ හතරම එකපාර පුච්ච ගන්නවා. මේ හතරම හදන්න මට ගියේ විනාඩි 30ක් 40ක් වගේ කාලයක්. ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට සැරින් සැරේ දෙපැත්ත මාරු කරගන්න. හැම පැත්තක්ම හොඳින් පුච්ච ගන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මන් සුපිරිම රසකට හදාගත්ත එළවලු රොටි එක. ඇත්තටම මාර රසක් තියෙන්නේ. ඔයාලත් ඉතින් හදලා බලන්න. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්න. එතකම් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.